හායි ඔන්න අපේ රුසිත් අයියාගේ වෙඩින් එකේ වීඩියෝ එක තමයි මේ විදිහට පටන් ගන්නෙ. දැන් අපි සෙට් එක දැන් අතුලට යන්න හදන්නේ. බලමු අතුලේ මොකද වෙන්නේ කියලා. රුසිත් අයියා මොකද හිතෙන්නේ? හරි මහන්සි. මේ දැන් හිටේ මාරු කරනවා? ඔව් $1 මාරු. එන රුසිත් අයියා සුබ පැතු. thank you. මේ ආය අපි හැම උනේ නේද ඉතින්? ඔයාත් මේක නේද දින්නේ? මේක ඇඳන් ඉන්න අමාරුද? බෑ මේකට අදින්න එපා. අදින්න එපා. මූණ බලම්ම කියන්න එපා එහෙම. මේ ඇත්තටම රුසිතේ මම නිකන් එක්ස්පීරියන්ස් එක කියන්න මොකද? ඔක අදින්න කියලා රෙකමන්ඩ් කරනවද නැද්ද? අදින්න ඕනේ. මේක කැපෙනවද? එහෙම නෙමෙයි මං කියන්නේ. නිකන් එපා කියලා කියන්නේ එහෙම නෑ. අමාරුයි. පැය 3කට වඩා නම් ඉන්න අමාරුයි. අමාරුයිනේ. උදේ පාන්දර ලෑස්ති මේ ප්‍රබාත් ගැන වචනයක් කියන්න. කියාච්චිට හාල් කරන්න වැඩක් නැහැ ඉතින් ඌකට කියලා. මම කියන්නේ නැහැ. මේ කන විදලා මේක දාන්න. නෑ නිකන් ඔව් බලා ගන්නවද? ඔව් මං ඒක තමයි බැලුවේ මේ යකඩ පිත්තල ගොඩක් කෙල්ලන් ඉන්න නෑ. මේ කල්වල ඉන්නේ මෙයාලා තෝරලා සංග මේ උඹට ඒ දවස්වල වෙලාව ප්‍රශ්නයක් තිබ්බා. ඔව්. දැන් අමතකන කේස් එකක් තියෙනවා නේද? නෑ ඒක නෑ. ඒක වෙලාවට වුණා. ඔබ දාන්න බෑ. එක්කෙනෙක් සෑහෙන කල් ඉඳන් අපි විල්පත් එක්ක යනවා. එහෙම කියනවා. උපන්දිරේ. අද දයියා. ඉතින් මං දෙක කියනවා යාළුවා අද නෙමෙයි. අද නෙමෙයි. අපි වෙන දවසක යම් මං කො ලෑස්ති කරන්න කියලා කියන්නේ. රුවන් මේ මුට බැනහම් අද මම කියලා. දවල්ක යන්න. ඔව් හොඳට දවල් ටයිම් එකක් දාගෙන එහෙම යන්න. බාර මං ලෑස්ති කරා. මේ දවල් ටයිම් එක යම් යන වෙලාවට පැයක් කලින් වෙලාවක් කියන්න මෙයාට. යන වෙලාවට පැයක් කලින් වෙලාව කියන්න මෙයා දෙකක්. පැය දෙකක් කලින් කියන්නේ. ඉස්සර මචං මටනේ. මට පැයක් පරක් වුණේ කොහොමද? දැන් දෙකක්. දැන් සාදින පැයයි මට පැයයි පැය දෙකක් පරක්. පැය දෙකක් කලින් වෙලාව. Hi new couple. හායි හායි. අද දෙන්නොත්. හායි. Hi. ඊළඟට අනිත් උන්ට ඉන්නේ අර ලෑස්ස ඔයාලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුව. ඔව්. මේ ඔයාලා දැන් මොකද මේ කරන්නේ? අපි මේ කේක් එකක් තියෙනවා. බ්‍රයිට් බර්ත්ඩේ එකනේ. අද බ්‍රයිට්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඔන්න එකක් නම් ලස්සන කේක් එකක්. කේක් එකක් හදන් ඇවිල්ලා තියෙන්නේ. කේක් බයි සචි. කේක් වෝක් බයි සචි. මම හිතන්නේ ශානි නංගිගේ බර්ත්ඩේ එක. අපේ ආදරණීය බ්‍රයිට්ගේ බර්ත්ඩේ එක. එයාට පොඩි සර්ප්‍රයිස් එකක් කරලා තියෙන. ඒ වගේ මම හිතන්නේ වෙඩින් එකේ යාර හොඳටම හම්බෙච්ච සෑකදාම අපේ කවුද? චංගි. චංගි. වීඩියෝ දාන්න නැතුව වීඩියෝ කරලානේ තාත්තේ. ඉතින් මේ ජයසංග්‍රාවේ බාර දුන්නා මම වැඩේ මේ වීඩියෝ හොඳටම කරා. තප්පර 9ක් කරා. තප්පර 9ක් හොඳටම තියෙනවා අවසාන ටික. ඉතින් රුසිත් අයගේ වෙඩින් එක ඔන්න ඔහොමයි ඉවර වෙන්නේ. ඉතින් අද දවසේ ජයසංග ඉන්නවා. ඒ වගේම රුවන් ඉන්නවා. ඊට පස්සේ අපේ සචිනී ප්‍රභාතුයි කපල් එකක් ඉන්නවා. ඒ වගේම අපේ අතුල්ලා ඉන්නවා. අපි ඊළඟ වෙඩින් එක හම්බ වෙන්නේ. ඊළඟට අපි නිරංජන්ගේ වෙඩින් එක හම්බ වෙමු. හැමෝටම good bye.